කාල්කන්ණියෙක් වගේ දවසම නිදා ගන්නවා. අපිව කණ්ඩම ආපු එකෙක්. බලපන් තාත්තට දැන් වැඩ කරන්නත් දෙ. ඇයි උඹට බැරි රස්සාවක් හොයාගන්න? ඒ මිනිස්සයා හම්බ කරන් එන එකම කාබාසිනියා කර කර නිකන් පිනට කකා බිබී හිටපන්. උඹේ මූණවත් දකින්න කැමති නෑ මං. යන මගුලක මක බේලා අයියෝ හා කියන්නම් ප්‍රශ්නද? ප්‍රශ්න මෙරිලවත් කරන්න නෑ යකෝ. தாயே உயிர் பிரிந்தாயே என்ன தனியே ඔය මුදු පහසේ දැවටෙන්න මගේ ජීවිතේ අවුලක් ගන්න බබා මොන වුණත් එම්බේ අම්මනේ ගෝ හදාගන්නනේ බයි ආසිට යෝග හරියයි අපි කොහොමද ජොබ් එකක් හොයාගමු ඔකොච්චර ඉඳන් එපා බා දැන්වත් පොඩ්ඩක් hina වෙලා ඉන්නව උලගාලගේ යාර මෙල්ල වුණ පොළ කොහොමද ලෝකෙද බං ඉන්නේ දැන් මට තේරුනේ ඔබ යංකෝ ඉඳවන් එහෙම එකක් නෑ. ඔයාලට පිස්සු. ඔව් අපිට තමයි පිස්සු ඇංගියන්ගේ වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කොල්ලෝ ඈ අනේ බං විකාර නැතුව යමම් බයි යන්න. හලෝ මොකද්ද ඔය තමතර වෙලා තියෙන්නේ? කෙලෙට පාර බහලා යන්න වෙයිද? මේක පුදුම වාදයක් වුණානේ. මම මෙහෙම බලන් ඉන්නේ ඇයි කියලා දන්නේම නැද්ද? ඒක තමයි මමත් අහන්නේ. මොකටද මං වෙනුවෙන් බලන් ඉන්නේ? මාට ගොඩක් හරියක් ආද. ඒක මට මෙච්චරයි කියලා වචන වලින් කියාගන්න බෑ. මේ හලෝ ඔකට වෙන කෙල්ලෙක් අල්ලගන්න මට මගේ පාඩුවේ ඉන්න දීලා. මේක හෙට කියන්න இதழும் ஒரு ஓரம் சிரித்தாய் அன்பே நிஜமாய் இது போதும் சிரிப்பாய் அன்பே කියලා දෙන්න නැතුමනා මෙච්චර මේ කොල්ලේ ඉතින් මගේ ඇඟ හැප්පෙන තරම් අයියා ඉතරම ආසාවක් තියනවා නම් යන්න රූම් එක කරලා අදට බේරුණා කියලා හිතාගනි. විශේෂතරක් දෙන්න. හරිද? මට මේකේ අනිවාර්ය විසඳුමක් ඕනේ. චුට්ටා.
මොකද මම තමුසේ වගේ හිඟන්නේ එක ජීවත් වෙන්න කැමති නෑ. ඔව් මං හිඟන්නේ තමයි. හැබැයි මං කවදාවත් ඔයාට බොරුවට ආදරය කළා නෑ මගේ රූවි. මට මේක විතරක් කියන්න. එකම දවසකම එක විනාඩියකවත් මට ආදරය කළා නෑ. නෑ. දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දීලා